පස්සේ බඩු මල්ල මේ දිනවල ලබා දීලා තියෙනවා සතොස මගින් ලබා දෙනවා කියලා කියනවා. මේ තත්ත්වයට එක්ක ජනතාවට සතොස මගින් මේ ලබා දෙන බඩු මල්ලෙන් ඇත්තටම සාමාන්‍ය ජනතාව අතර මේ තත්ත්වය යයි කියලා ඔබතුමාලා විශ්වාස කරනවා. නෑ ඉතින් සතොස තියෙන්නේ තැන් කීයකද? අපේ අබරාදු ආසනේ නම් සතොස 5ක් තියෙනවා. හැබැයි අනිත් තැන්වල ආසනයකට එක සතොසක්වත් නැති තැන් තියෙනවා. ඒ වගේ දැන් සතොස තියෙනවා. සතොසේ බඩු නෑ. බඩු තියෙනවා. අර ගණන් බඩු ටික තියෙනවා. මම මේ සතොසට ගිහිල්ලා හොයලා බැලුවා. ලාභෙට දෙන බඩු මල්ලේ බඩු ටික මේ මොහොතේ නැති බව තමයි මම ගිහිපු සතොසවල දැනගන්න ලැබුණේ. මොකද වෙනදා අමාත්‍යවරයන් නම් කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් බඩු මිල අඩු කරලා දෙනවා. සතොස ගියන් පස්සේ ඔක්කොම මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන ආකාරයක් තමයි එතුමා කියන්නේ. ඒ ඇත්තටම මේ හාල් මාෆියාව සහ අනිකුත් දේවල් එක්ක ළඟයින උත්සව සමයේ මිනිස්සු කොහොමද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? නෑ වෙළඳ අමාත්‍යවරයා ඇත්තටම උත්සාහයක් ගන්නවා මේ ප්‍රශ්නේ විසඳන්න. හැබැයි මම හිතන්නේ ප්‍රායෝගික විසඳුම් තියෙනවා. දැන් අපි සහල් මාෆියාවට මම දකින විසඳුම තමයි. දැන් උදාහරණයකට ඉමදුවේ හාල් කිලෝ ලක්ෂ 2කට වඩා මේ කන්නේ හම්බ වෙලා තියෙනවා. ලැබිලා තියෙනවා අස්වැන්න. ඉතින් අපිට පුළුවන් නම් ඒ අස්වැන්න ඒ ප්‍රදේශයේ මෝල් වලින් හාල් බවට පරිවර්තනය කළා. ඒ ප්‍රදේශයේ තියෙන සතොසට සමුපකාරයට අනිකුත් වෙළඳ තැන්වලට විකුණන්න අවස්ථාව දෙන්න, විශේෂයෙන්ම සතොසට සමුපකාරයට දෙන්න අවස්ථාව දෙනවා නම් එතකොට වී බිලදී අරගෙන හාල් කරන්න යන වියදම බොහොම අඩුයි. මොකද හාල් ටික අරගෙන මෝලට යන ගානයි ඒ ළඟ ප්‍රවාහනය කරන්න යන ගානයි විතරයි යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අඩු මිලට හාල් දෙන්න පුළුවන්. දැන් අපේ ගමේ මෝලට ගියාම මෝලේ මේ මොහොතේ හාල් ලාභෙට තියෙනවා. හැබැයි කඩේට ගියාම හාල් මිල වැඩි. මේකට ප්‍රායෝගික විසඳුමක් රජය ලබා දිය යුතුයි කියන එකයි මම දකින්නේ. ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තමන්ගේ අස්වැන්න ඒ ප්‍රදේශවල සතොසට මිලදී ගැනීමට අවශ්‍ය කරන නීතිමය ව්‍යුහය අවශ්‍ය කරන චක්‍රලේඛ සංශෝධනය කළා ලබා දිය යුතුයි කියන එක තමයි මම නම් දකින්නේ. එහෙම නැත්නම් අපි විශාල මාෆියා එක්ක කටයුතු කරනකොට ඒ අයට හාල් ටික අරගෙන ඒව ගේන්න දැන් කොළඹ ඉඳන් ගාල්ලි ඉඳන් පොළොන්නරුවට හාල් ටික ගෙනියන්න කොච්චර වියදමක් යනවද? ඊට පස්සේ පැක් කරන්න යනවා. ඒ විශාල ආයතනවල ඉන්න සේවකයන්ට පඩි අර්ථසාධක ගෙවන්න ඕන. ඒවයි තියෙන අනිකුත් පහසුකම් මේන්ටේන් කරන්න විශාල මුදලක් යනවා. ඉතින් අර වී මිලදී ගත්ත මිලේ ඉඳලා අර සියල්ල එකතු වෙනවා හාල් බවට පරිවර්තනය කරනකොට. ඒ නිසා කෘෂිකාර්මික රටක් හැටියට හැම තැනම නොමිලේ පොහොර දීලා අස්වන්දන රටක් හැටියට මම හිතන්නේ ප්‍රායෝගිකව ග්‍රාමීයව විකුණන්න අවස්ථාව දෙන්න ඕන. ගාලු දිස්ත්‍රික්කය ගත්තොත්. ගාලු දිස්ත්‍රික්කේ ගාල නගර සභා ප්‍රදේශයේ ප්‍රශ්නයක් වේවි. දැන් මේ බෝපේ පොද්දල ගත්තත් මෙහෙත් තියෙනවනේ. කුඹුරු. ඉතින් මේ වගේ ප්‍රායෝගික විසඳුමකට යන්න අවශ්‍යයි කියන එක තමයි මම දකින්නේ. එතකොට ගාල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගෞතම ගාල ගැන කතා කරනවා. ගාල දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් කුඹුරු ගොඩ කිරීම සහ වෙනත් කාරණා තියෙනවා. දැන් වැවකුත් ළඟට අදාගෙන යනවා. මේ තත්ත්වය කොහොම බලපායි කියලාද හිතන්නේ? එහෙම ඉතින් අපි හිතන දේවල් දේශපාලඥයෝ කරන්න යනකොට යම් යම් උසුළු විසුළු වලට දේශපාලඥයෝ වගේම රජයත් පත් වෙන්න පුළුවන්. සැලසුමක් එක්ක වැඩපිළිවෙලක් එක්ක මේ කටයුතු සිදු වෙනවා නම් මං හිතන්නේ අනවශ්‍ය ප්‍රශ්න වලට රජයන් මැදිහත් වෙන එකක් නැහැ. සම්බන්ධීකරණ කමිටුව රැස් වෙන්නේ නැහැ. මේ තත්ත්වයට එක්ක ඔබතුමාලගේ මතය සහ ඔබතුමාලගේ සාමූහික සාකච්ඡාවන් සිද්ධ වෙන්නේ නැති තත්ත්වයක් නේ තියෙන දිස්ත්‍රික්කයේ. දිස්ත්‍රික්කය ඇතුලේ සාකච්ඡා ගැන නම් අපි දන්නේ නැහැ. අපිට සාකච්ඡා තියෙන්නේ ජනතාව එක්ක විතරයි. දේශපාලන සාකච්ඡා කිසිවකට අපට ආරාධනක් නැහැ. එක අතකින් ආරාධනා නැති එකත් හොඳයි. මොකද ජනතාවත් එක්ක කතා කරනකොට ජනතාවගේ මතය ඒ සාකච්ඡා කරන කණ්ඩායමට එරෙහි කියන එක අපට හොඳට දැනෙනවා.